හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද මම ඕගලන්ට ගෙනල්ලා තින්නේ මගේ ටැංකිය ගැන අලුත්ම විස්තර ටික. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යමු. හරි ඉතින් ඔයාලා දකින්නද මගේ කලින් වීඩියෝ වල ටැංකි සේරම තිබ්බේ මෙතන එක දිගට. හරි ඉතින් මම මේ ටැංකිය ඔක්කොම මේ වෙන තැනකට මාරු කරා. වගේම මාළුත් එහෙම වුණා. හරි ඉතින් අපි යන් දැන් ඒ කොහෙද තියෙන්නේ කියලා බලන්න. හරි මේ තියෙන්නේ මගේ ටැංකිය වතුරට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට. හරි මෙන්න තියෙනවා මගේ ටැංකිය ටික. හරි ඉතින් ටැංකිය තෙන්ට ගෙනාවා. හරි මේ තියෙන්නේ අපි රෙඩ්මන් තුන්දෙනාගේ ටැංකිය. හරි ඔයාලා මගේ කලින් වීඩියෝ දැක්කම මේකෙන්දී වෙන මාළු මම එකට වෙන මාළු ටිකක් දැම්මා. මේ මාළු ඉන්දියේ මේ අර අතන තියෙන සිමෙන්ති පොන්ඩ් එකේ ඒකේ මේ මාළු මැරෙන්න ගත්තා. ඊට පස්සේ ඉතුරු උනේ මේ ෂෝට් ටේල් ජෝඩුවයි ගප්පේක විතරයි. ඊට පස්සේ උන්ගේ පැටව ටිකකුත් ඉතුරු වෙලා ඉඳියා. ගොඩක් පැටව මැරුණා. ඊට පැටව පේන වැඩි. පැටව එහෙම දාලා මේකට දැම්ම මං යාලව. ඊටස්සේ මේකේ එහෙම ඉඳපු කොරලි ඉන්නේ. කොරලියයි තව ඇලෙන් මං සාලෙක් වගේ කැල්ලුවා. ඌවයි අර මේකට දැම්ම. හරි මං ඔයාලට ඒක පස්ස පෙන්නන්න. හරි මෙන්න ඉන්න ෆයිටර් ඩිෆී කොල්ල අපේ. හරි ඒතර අනිත් එක්කෙනා ඉන්නවා මෙතන. ඔයාලන්ට පේනවද දන්නේ නැහැ. ටෝච් එක ඔන් කරලා පෙන්නන්න. ඉන්න පේනවද දන්නේ නැහැ. ඉන්න මං ඔයාලට අල්ලලා මම පෙන්නන්න. හරි මේ එතකොට තව විස්තර කිව්වොත් මේකේ ඉඳපු පැටව වලිනුත් ටිකක් මේකට දැම්මා. හරි මේක ඉන්නේ මගේ මල්ලිගේ මාළු ටික. පේන්නේ දැන් කළුවර වැටලා තියන්නේ. එතන දාලා තියන්නේ. මේක තමයි මගේ නිල් පාට ෆයිටර් ඉන්නේ. එතකොට අපි යන්නේ මගේ අර කොරලියා එහෙම බලන්න. හරි මං ඒක පියන ඇරගත්තා. හරි අපි දැන් බලමු අපේ කොරලිය ඔය විදිහට ඔය වේගින් යනවා වගේ පේන්නේ නිකන් සාලෙක් වගේ අමුතු එකේ. ඇලෙන් තමයි අල්ලගත්තේ අපි ඔය යන්නේ. ඔය අපේ කොරලියා ඔයාලට කොරලියාව බලන්න. කොරලියා ඉන්නේ මේ මෙතන. මට පේනවත් දන්නේ නැහැ. ඔය ඉන්නේ. ඔය ඉන්නේ. ඔව් යනවා. මේ ඉන්නේ. ඔය ඉන්නේ කොරලියා. හරි ඉතින් උන් දෙන්න තමයි දැනට මේක ඉන්නේ. හරි ඉතින් අදට මම මේ වීඩියෝ එක ගිහලා තවත් අලුත් වීඩියෝ එකකින් තවත් ලස්සන දවසක හමු වෙමු.